Hello everyone. ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් රසම රස ඩෙසර්ට් එකක් හදන විදිය ඔයාලට කියලා දෙන්නයි යන්නේ. ඉතින් අද අපි හදන්නේ ෆෘට් ටාට් තමයි. ඉතින් ගොඩ දෙනෙක් මේ ගැන දන්නවත් ඇති. ඒ වගේම නොදන්න අයත් ඇති. ඉතින් අද අපි ෆෘට් ටාට් එක හදන්නේ sugar dough එකකින්. ඒ කියන්නේ short crust pastry එකකින්. ඉතින් මෙහෙම කිව්වට ඔයාලා බය වෙන්න එපා. මේක හදන්න හරිම ලේසි. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි බලමු මේකට ඕන කරන ingredients මොනවද කියලා. ඉතින් මහා ලොකු ingredients ගොඩක් ඕන වෙන්නේ නැහැ. පොඩි ingredients ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. අපිට ඕන වෙනවා butter හෝ margarine. මේක හොඳට cool කරලා ගන්න. ඒ වගේම අපිට ඕන වෙනවා palm පිටි. තව අපිට ඕන වෙනවා මේකට icing sugar. ඒ වගේම අපිට ඕන වෙනවා බිත්තරය. ඉතින් ওই ටික තමයි අපිට ඕන වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම පාම් පිටි ටිකයි බටර් ටිකයි මේ විදිහට බෝල් එකකට දාගන්න. ඉතින් අපි පිටි ටිකයි බටර් ටිකයි මේ විදිහට මික්ස් කරගන්න ඕනේ. ඔයාලා මේ විදිහට ඇඟිලි තුටු වලින් මික්ස් කරගන්න. අපි අර ඩෝ එකක් කනනවා වගේ මේක අනාගන්නේ නැහැ. මික්ස් කරගන්න තමයි ඕනේ. කියන්නේ ඔයාලා දන්නවද රාපින් මෙතඩ් එක? ඒ කියන්නේ නිකන් අර ඇඟිලි තුඩු වලින් බටර් ටිකයි පාම් පිටි ටිකයි මික්ස් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි මෙහෙම කරන්නේ බටර් එක ඕනට වඩා දිය නොවෙන්න. එතකොට තමයි අපේ ෆයිනල් ඩෝ එක හොඳට එන්නේ. මොකද මේක හොඳ ක්‍රිස්පි ගතියට මේ බිස්කට් එකක් වගේ තියෙන තමයි අපි ටාට් එක හදාගන්නේ. ඉතින් ඒ නිසා අපි බටර් එක දිය නොවෙන්න තමයි මේ විදිහට මික්ස් කරගන්නේ. ඒකයි මම ඔයාලට කිව්වේ ගන්නකොට කූල් බටර් හෝ මාගරින් ගන්න කියලා. හරි අපි දැන් icing sugar ටිකක් දාගෙන මික්ස් කරගමු හොඳට. දැන් බිත්තරයත් එකතු කරගන්න. අපි මේ විදිහට ඩෝ එක එකතු වෙනකන් විතරයි අනාගන්නේ. ඩෝ එක එකතු කරගත්තාම හොඳටම ඇද්දි. ඉතින් ඊට පස්සේ අපි මේ ඩෝ එක ක්ලින් රැප් එකකින් කවර් කරලා විනාඩි 20ක් විතර ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනේ. ඉතින් එතකන් අපි මේකට ඕන කරන පළතුරු ටික කපා ගමු. ඉතින් අද අපි අරගෙන තිනවා කොළ ඇපල්, රතු ඇපල්, ඒ වගේම මිදි, ඒ වගේම චෙරිත් ගන්නවා මේකට අපි අද. ඉතින් මේ විදිහට පළතුරු ටික කපා ගන්නවා. ඉතින් ඔයාලට කැමති පළතුරක් ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඕන නම් මේකට බෙරිස් ගන්න, ස්ට්‍රෝබෙරිස් ගන්න. ඉතින් කැමති විදිහට ඔයාලා පළතුරු ටික ගන්න. ඇපල් වල කහට එන්නේ නැති වෙන්න මේ විදිහට අපි අයිස් වතුරට දාගන්නවා. හරි දැන් විනාඩි 20කට විතර පස්සේ ඩෝ එක අපි ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන මේ විදිහට ටාට් එක හදාගමු. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ටාට් මෝල්ඩ් එකක් ගන්න. ඉතින් මේ මෝල්ඩ් එකේ අපි ඔයිල් ගාලා තමයි අරන් තියෙන්නේ. ඉතින් මේ විදිහට චූටි කෑල්ල ඩෝ එකෙන් කඩාගෙන මේ විදිහට මෝල්ඩ් එකට තියලා ඉතින් මේ විදිහට හැඩේ හදාගන්නවා. ඉතින් ගොඩාක් ඝනකමට ගන්නත් එපා, ගොඩාක් තුනියට ගන්නත් එපා. ඒ වගේම තමයි ඔයාලට ඕනම් පුළුවන් මේ ඩෝ එක මේ ෂීට් කරලා ඉවර වෙලා කපා ගන්නත් පුළුවන් කටර්ස් වලින්. එහෙම නැතුව මේ විදිහට හදා ගන්නත් පුළුවන්. ඉතින් මට හිතෙනවා මේ විදිහ ලේසි කියලා. ඉතින් ඔයාලට ටාට් මෝල්ඩ් නැත්නම් ඔයාලට පුළුවන් කප් කේක් ට්‍රේ එකක් උනත් මේ වෙනුවට පාවිච්චි කරන්න. ඊට පස්සේ අපි ගැරුප්පුවක් අරන් මේ විදිහට සිදුරු හදා ගන්නවා. ඉතින් අපි මේ විදිහට සිදුරු හදාගන්නේ මේක බේක් වෙනකොට එයා බබල්ස් එහෙම නොඑන්න. අපි මේක බ්ලයින්ඩ් බේක් එකක් නේ කරන්නේ. ඒ කියන්නේ අපි මේකට කිසිම කරි එකක්වත් මැදට කිසිම පිරවුමක්වත් දාන්නේ නැහැනේ. එතකොට අවන් එකේ බේක් වෙනකොට අපේ මේ ටාට් එකේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒක නොවෙන්න තමයි අපි මේ විදිහට මැදට කප් කේක් ලයින් එකක් තියලා හාල් ටිකක් දාගෙන තියෙන්නේ. එතකොට බේක් වෙනකොට අපේ ටාට් එකේ හැඩේ වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මේකට ඔයිල් පේපර් එකක් තියලා මොනවා හරි කඩල කවුපි මොනවා හරි එහෙම දාගන්නත් පුළුවන් මොනවා හරි බර දෙයක්. ඉතින් ඒ නිසායි අපි මේ විදිහට ලයින් එකක් තියලා හාල් දාගෙන බේක් කරන්නේ. අද ටාට් එකට අපි ෆිල් කරගන්න කස්ටර්ඩ් ක්‍රීම් එක. මෙතන අපි අරගෙන තිනවා කිරි මිලිලීටර් 250කුයි, කස්ටර්ඩ් ග්‍රෑම් 15කුයි. ඒ වගේම තමයි සීනි මේස හැන්දකුත් දාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා හදාගන්න ටාට් ප්‍රමාණය මත කස්ටර්ඩ් ක්‍රීම් එක වැඩි කරලා හෝ අඩු කරලා හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා ලිපේ තියලා උකු වෙනකන් ඒ කියන්නේ මේ ඝන වෙනකන් රත් කරගන්න හොඳට. ඊට පස්සේ අපිට පුළුවන් මේ ටාට් එකට දාගන්න.
ඉතින් මේ තියෙන අපි බේක් කරගත්ත ටාර්ට් ටික අපි සෙල්සියස් අංශ 175 විනාඩි 25ක් මේ ටාර්ට් ටික බේක් කරගත්තා. ඉතින් අපිට පුළුවන් කස්ටර්ඩ් ක්‍රීම් මේ විදිහට ෆිල් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේකට පේස්ට් ක්‍රීම්, ඒ වගේම විපින් ක්‍රීම් ඒවත් යූස් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි ටාර්ට් ටික ලස්සනට ඩෙකොරේෂන් කරගත්තේ. ඉතින් ඔයාලා කැමති විදිහට කැමති පළතුරක් දාලා මේ විදිහට ඩෙකොරේෂන් කරගන්න පුළුවන්. ඉතින් අපි මේ පළතුරු උඩින් සුගර් සිරප් තමයි ගාගන්නේ. එතකොට පළතුරු වල ෆ්‍රෙෂ් ගතිය ටිකක් වැඩිපුර වෙලා අපිට තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේකට ජෙලටින් මික්ස් එකක් උනත් ගාගන්න. ඉතින් ඔහොම තමයි අද අපි ටාර්ට් ටික හදාගත්තේ. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් subscribe කරලා channel එකත් එක්කත් එකතු වෙන්න කියන ගම ආදරේ ගිහින් එන්නම්. bye bye.